Hi guys, ඉතින් ගොඩක් කට්ටියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ Windows update වෙන එක. කියන්නේ automatically මේක update වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ router එක වේවා, ඔයා phone එකෙන් hotspot දුන්නත් කොහොම හරි ඔයාගේ data ටික ඉවර වෙන එක තමයි මේකෙන් වෙන්නේ. හරිද? ඉතින් සාමාන්‍ය update එකක් වදින්න GB 1ක් 2ක් 3ක් ඒ අතර ප්‍රමාණයක් යනවා. හරිද? ඉතින් ගොඩක් කට්ටිය දන්නේ මේක නවත්තන ක්‍රමයක් තියෙනවා. ඒක කවුරුවත් දන්නේ නැහැ. හරිද? ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඒක නවත්තන විදිය. හරිද? ගොඩක් කට්ටිය මේ settings වලට ගිහිල්ලා ෆයිල් වෙනස් කරනවා, අන්න ඒ වගේ දේවල් කරනවා. ඒව කරන්න ඕනේ නැහැ. හරිද? ඒව කරාට පස්සේ ඊට පස්සේ ඔයාගේ Windows වල පොඩි issues එනවා. හරිද? සමහරක් වෙලාවට ඔයාගේ Windows ඉතින් ඔයාගේ system එක crash වෙලා යන්නත් පුළුවන්. හරිද? ඒ වගේ දෙයක් කරොත් ඉතින් අද සේෆ් මෙතඩ් එකක් කියලා දෙන්නේ. ඉතින් ඔයාට ඕන වෙලාවට ඒක බ්ලොක් කරන්නත්, ඒ කියන්නේ අප්ඩේට්ස් නවත්තන්නත්, ඔයාට ඕන වෙලාවට අප්ඩේට් ගහගන්න, ඔයාට ඕන වෙලාවට ඒක ඔන් කරගන්න පොඩි ටූල් එකක් තියෙනවා. ඉතින් මේ ටූල් එක මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ටූල් එකක්. එහෙම හැක් කම්පියුටර් හැක් වෙන්නේ එහෙම මොනවත් නැහැ. පොඩි ෆයිල් එකක්. හරිද? ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති Google Drive. හරිද? ඔන්න ඕක මම ෆයිල් එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේක සර්ච් කරලා ගන්නත් පුළුවන්. Google එකේ ඕන තරම් වෙබ්සයිට් ගොඩ හරියක තියෙනවා මෙන්න මේ software එක. සමහරක් ඒවා ෂුවර් නැහැ. මොකද අද කාලේ ඔයාලා දන්නවනේ. ඉතින් ඉන්ස්ටෝල් කරගාම කම්පියුටරේ ඔයාගේ ෆොටෝස්, වීඩියෝස් ලීක් වෙනවා. හරිද? ඉතින් ඒ නිසා මම අවුරුදු ගානක් පාවිච්චි කර නිසා මට අත්දැකීම් තියෙන නිසා මේක පාවිච්චි කරලා ඔන්න මම Google Drive එකට ඔයාලට මේ software එක දාලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේ software එක download කරගන්න. හරිද? ඔයා මුලින්ම description එකට යන description එකට ගිහිල්ලා Google Drive link එක ඇති. අන්න ඒකට යන්න. හරිද? ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. හරිද? මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ක්ලික් කරලා මෙන්න මෙතන download button එක ක්ලික් කරනවාට වෙනවා. ඉතින් මගේ mouse pointer එක බලන්න. මෙතන download button එක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔයාලගේ කම්පියුටර් එකට මේ software එක download වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න එහෙම download වෙනවා. හරිද? මම මෙතන දැන් cancel කරගන්න. මම මේක download කරන් ඉන්න නිසා මේක මහ ලොකු ෆයිල් එකක් නෙවෙයි, MB 1ක ෆයිල් එකක්. හරිද? ඉතින් මේක දාගත්ත කියලා ඔයාගේ කම්පියුටර් එක slow වෙන්නේ එහෙම නැහැ. හරිද? ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහපු දෙයක් තමයි මෙන්න මේ Windows 10. හරිද? Windows 10 වලින්දන් 11 වලට අප්ඩේට් වෙන්නම ඕනද කියලා. නෑ එහෙම ඕනේ නැහැ. මේගොල්ලෝ කියලා තියෙනවා Windows end date එකක් දාලා තියෙනවා. කියන්නේ Windows 10 එක ඔක්තෝබර් 14 ඉඳන් කියන්නේ 2025 ඔක්තෝබර් 14 වෙනිදා ඉවරයි. කියන්නේ අප්ඩේට්ස් ආයිත් දෙන්නයි. කියන්නේ Windows ආයතනයෙන් කියලා තියෙනවා, නිල වශයෙන් කියලා තියෙනවා Windows 10 එකට අප්ඩේට් ඔක්තෝබර් 14න් පස්සේ දෙන්නේ නැහැ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ නොවැම්බර් 23. මම දැනුත් 10 තමා මේ පාවිච්චි කරන්න. ඉතින් මම ඊට කලින් පාවිච්චි කරේ 11. හරිද? ඉතින් 11 පාවිච්චි කරා මම අවුරුද්දක් විතර පාවිච්චි කරා. ඉතින් කොහොම හරි අප්ඩේට් එකක් මම සාමාන්‍යයෙන් මාසයකට සැරයක් වගේ මම දැන් අද ඔයාලට කියලා දෙන මෙතඩ් එක තියෙනවනේ. ඒකෙන් බ්ලොක් කරපු එක අයින් කරලා මම සාමාන්‍ය කම්පියුටරේ මාසයකට සැරයක් අප්ඩේට් කරනවා. හරිද? ඉතින් ඒ මගේ පුරුද්දක්. හරිද? ඉතින් මේ කොහොම හරි එක දවසක් අප්ඩේට් එකක් වැදිලා මගේ SSD එක වැඩ කරන්න නැතුව ගියා. ඔයාලා දන්නවා ඇති ලොකු ගොඩක් කට්ටියන්ට ඒක වෙලා තිබ්බා. ඒ කියන්නේ ඒ අප්ඩේට් එක දුන්නට පස්සේ කෙලින්ම ආයි SSD hard වැඩ කරන්න නැතුවම ගියා. ඒ කියන්නේ hard එකට ලොකුවට බලපාන්නේ නැහැ, SSD වලට තමයි මේක බලපාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි වෙලාවට මගේ SSD එකේ warranty එකක් තිබ්බා. ඊට පස්සේ මම කරේ වැඩි warranty claim කරගත් කම්පියුටර් shop එකට ගිහිල්ලා. ඉතින් මේ warranty තිබ්බ නිසා හොඳයි. නැත්තම් ඉතින් මට මගේ අතේ සල්ලි වලින් SSD එකක් ගන්න වෙනවා. සහ මගේ SSD එකේ ගොඩක් මගේ personal file, videos, photos තිබ්බා. ඉතින් ඒ ඔක්කොම මට නැති වුණා. අන්තිමේට මම ඒක රීස්ටෝර් කියන්නේ වැඩ කියන්නේ SSD එක අරන් ඊට පස්සේ මම කම්පියුටර් shop එකට දීලා රීස්ටෝර් කරගන්න හරි හැදුවා. මේ යාලට කියලා මේ මගේ data ටික ඒ වුණත් මට ඒ රීස්ටෝර් කරගන්නවත් තුන්නේ නැහැ. ඒ කියන්නේ SSD එක plug කරත්
පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඩිරෙක්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම මේ SSD එක ඩෙඩ් වෙලා. ඉතින් මම කියන්නේ දැනටමත් මේ Windows 11 පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇති අප්ඩේට් එකක් ගහුවම පොඩි ඉෂුස් තියෙනවා. කම්පියුටර් ස්ලෝ වෙන්න ගන්නවා, software auto crash වෙනවා, ඒ කියන්නේ auto close වෙනවා, softwares open කරාම ඔන්න වගේ විවිධාකාර ප්‍රශ්න ඇති. ඉතින් මම recommend කරන්නේ ඔයාලට පොඩ්ඩක් ඉන්න 10 එකේ ඉන්න කට්ටිය ඔහොම ඉන්න. 11 එක යස් කරන කට්ටිය අනිවාර්යෙන් අප්ඩේට් ගහන්න එපා කියලා තමයි මම recommend කරන්නේ. ඒක අනිවාර්යෙන් ඔයාගේ කැමැත්ත මත තමයි ඒක තීරණය වෙන්නේ. මොකද මොන හරි ප්‍රශ්නයක් ආවොත් දැන් මගේ SSD එක මේ වුණා. දැන් ඔයාගේ ලැප් එකේ කම්පියුටර් එහෙම වුණොත් ඔයාගේ වොරන්ටි තිබ්බේ නැති වුණා නම් නැති වුණොත් ඔයාගේ අතින් SSD එක දාගන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න වෙනවා. හරිද? ඉතින් හරි. ඉතින් අපිට තව අවුරුදු 2-3ක් අනිවාර්යෙන් Windows 10 පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙනකොට සාමාන්‍යයෙන් 11 එකේ සාමාන්‍යයෙන් හොඳ අපිට තව ඉතින් කොහොමත් 10 එක අවුරුදු අඩුම 2ක්වත් පාවිච්චි කරන්න පුළුවන්. එතකන් ඉතින් අපි පාවිච්චි කරමු. ඊට පස්සේ 11 එකට අප්ඩේට් වෙමු. හරිද? හරි. ඉතින් අපි software එක ගැන කතා කරමු. ඉතින් මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තම තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ 10 පාවිච්චි කරන කට්ටිය 11 වලට අප්ඩේට් වෙන්න කියලා මෙන්න මේව notifications පොඩි error message වගේ එන්න පුළුවන්. හරිද? ඒ විදිහින් close කරන්න ඒව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ගොඩක් කට්ටියන්ගේ කම්පියුටර් වල ස්පෙસિෆිකේෂන්ස් මදි. ඒ කියන්නේ RAM එක මදි, TPM නෑ, ඉතින් CPU එක මදි වගේ ප්‍රශ්න තියෙනවා. හරි, performance මදි. ඉතින් ඒ කට්ටියන් 10 පාවිච්චි කරන්න දිගටම එහෙම ප්‍රශ්නයක් නැහැ දැනට. එහෙම ප්‍රශ්නයක් වුණොත් මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දානවා. ඒ නිසා මගේ channel එකත් එක්ක ටච් එකේ ඉන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හරිද? හරි. ඉතින් අපි software ගැන කතා කරන්න ගියොත් ඔයාලට මේක download කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ zip file එකක් තමයි තියෙන්නේ. හරිද? ඔයාලට මේක unzip කරගන්න ඕන. හරිද? extract කරගන්න ඕන මේ file එක. ඔයාලට තියෙන්නේ right click කරලා මෙන්න මේ extract here කියලා තියෙනවා. අන්න ඒක click කරන්න. හරිද? extract here දුන්නම මෙන්න මෙහෙම ෆයිල් එකක් එනවා. හරිද? ඔන්න ඔය ෆයිල් එක ඇතුළට යන්න. හරිද? ඉතින් අපි මෙතනින් versions දෙකක් තියෙනවා මේකේ. ඉතින් මේ දෙක තමයි softwares දෙකක් තියෙනවා මෙතන. 32 bit software එක තියෙනවා, 64 bit software එක තියෙනවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ඔයාගේ 32ද 64ද තියෙන්නේ කියලා. ඔයාලට පුළුවන් desktop එකට ඇවිල්ලා මෙන්න this PC උඩ click කරලා performance වලට යන්න. හරිද? ඉතින් performance වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා system type කියන තැන මගේ 64 bit කියලා වගේ 32 bit තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් 32 bit තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම මෙන්න මේක හරිද මෙන්න මේක install කරගන්න. හරිද? install කියන්නේ මේක install කරගන්න. 32 තියෙන කට්ටිය අනිවාර්යෙන් මෙන්න මේ ෆයිල් එක install කරගන්න. 64 තියෙන කට්ටිය මෙන්න මේ ෆයිල් එක install කරගන්න. ඉතින් මගේ තියෙන්නේ 64 නේ. ඉතින් මම නිසා මම මේක right click කරලා මෙන්න මෙතන run minis astro කියලා තියෙනවා. ඔන්න click කරන්න. 32 ෆයිල් එකත් එහෙම තමයි. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. හරිද? ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාලට තියෙන්නේ පොඩි දෙයක්. හරිද? ඉතින් මෙන්න මේ disable updates කියන තැන click කරන්න. disable updates කියන තැන click කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන tick එකක් වැටෙනවා. protection service settings කියලා. හරිද? ඔන්න ඔක දීලා මෙන්න මේ apply now කියන එක click කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ please wait කියලා ඊට පස්සේ මෙන්න මෙතන කියනවා service status මෙන්න මෙහෙම කියලා මෙන්න මේ රතු පාටි කතරයක් වැටේ. හරිද? ඊට පස්සේ අපි settings වලට යමු. අපි update පැත්තට යමු. මෙතන settings කියලා search කරලා settings වලට යනවා. හරිද? settings වලට ගිහිල්ලා හරිද? settings වලට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන update and security කියලා තියෙනවා. අන්න එතනට යන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපේ update stop වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක update වෙන්නේ නැහැ. හරිද? update වෙන්නේ නැහැ.
මෙන්න මේ වගේ එරේ මැසේජ් එකක් පෙන්නනවා අප්ඩේට් කරන්න කියලා. හරිද? අපිට මෙතනින් කොයිම වෙලාවකත් මේක Windows අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. හරිද? පොඩි ගැටලුවක් තියෙනවා මේ කරන එකෙන්. ඔයාලට මෙහෙම බ්ලොක් කරාට පස්සේ වාට මෙන්න මේ Microsoft Store එකේ ඒව softwares download කරගන්න වෙන්නේ නැහැ. හරිද? ඒකට සොලූෂන් එකක් මං කියන්න. ඔයාලා මොනවහරි හැමතිස්සෙම මේකින් ඩවන්ලෝඩ් කරන්න යන්න හැන ඔය වාට කරන්න තියෙන්නේ මේකින් ඩවන්ලෝඩ් කරනවනම් වාට ඩවන්ලෝඩ් කරන්න හෝ තියෙන සොෆ්ටය එකක් අප්ඩේට් කරගන්න තියෙන පාට කරන්න තියෙන මෙන්න මේ ෆයිල්ල ඕපන් කරම මෙතනි කලෝස් කරලා යන්න ෆයිල් එකට හරික ෆයිල්ලකට කියල මෙදන රයිට් කලික් කරන්න ඕකේ දෙන්න ඊට පස්සේ මෙන්න මෙහෙම ගත්තම එන්න පාටම තියෙන මෙන මෙ එනේබල් අප්ඩේට්ස් කියන තැන දීල ඇප්ලයි නව දෙන්න හරිද ඇප්ලයි නවදුන්නම ආය සුපුරුදු පරිදි වාට වගේ වින්ඩස් අප්ඩේට් එක සහ වාට ස්ටෝ එකට ගිහිල්ල පාට අප්ඩේට් හෝ සොෆ්ටර්ස් ඩවන්ලෝඩ් කරගන්න තියෙනන ඒටික් කරගන්න පුළුව හරිද ඊට පස්සේ ඔයාට අනිවාරයෙන් සැලකිලිමත්වෙන්න ඕන ඒක ද මේක ඔන් කරගවම වාට කරන්න ඕන සෙටන්ස් වල්ට විල්ල මෙ මෙතැන්ට විල්ල මෙන්න මේ අප්ඩේට්ස් කියන තැන අනිවාරයම මේක ඔටෝ අප්ඩේට් වෙනවා ඒක අපි එනේබල් කරගම මෙතන එනේබල් දුන්නකාම මෙතන අප්ඩේට් වෙන්න ගන්න හරිද එනිසා අනිවාරයෙන්ම ඇවිල්ල ඉක්මනට මෙන්න මෙතන දෙවනියට තියෙන 7 ඩේස් කියන එක ගැන පේස් අප්ඩේට්ස් ෝ 7 ඩේස් කියන තැන කලික් කරන්න හරි ඊට පස්සේ අපිට මෙතන පොඩ්ඩ ස්ටොප්පයක් වදිනවා ගැන්නේ දවස් 7ක් දවස් 7ක් යනකම් අප්ඩේට් වෙන්න හැම කම්පියුටර් ඉතින් වාට ස්ටෝ එකෙන් මොනහරි ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ වාට පුළුවන් ආල්බම් එක බ්ලොක් කරලා ඩිසේබල් අප්ඩේට්ස් දීලා ඇප්ලයි වෙයිට් කියලා වැටේ ඇප්ලයි දුන්නම ඊට පස්සේ ඔන්න ඒක ඩිසේබල් වෙනවා හරිද පස්සේ තව දෙයක් කියන්න තියෙනවගොල්ල හරිද ඉතින් මේකින් දැන් කට්ටිය හයි මේ සිකුරුටි පැත්ත Windows සිකුරුටි පැත්ත පොටෙක්ෂන් පැත්ත මේකින් ඩිසේබල් වෙනවා තිකල නෑන මේකින් ඒ මොනවත්වෙන්න අනිවාරෙන් ඩිසේබල් ඔන් කරලා ඒ හදාගෙන තියාගන්න කට්ටිය මේ මැනෙජ් සෙටින්ස් වලට ගිහිල්ලා මෙන්න මේ ටික් කොක්කෝම දාලා මොකද වෛරස් මේ ඔක්කොම ටික දාගෙන තියාගන්න මොකද වෛරසයක් ආවම මේ වලින් තමයි අපේ කම්පියුටර් ආරක්ෂා වෙන්නේ සහ වෙන වෛරස් ගාඩයක් තිබ්බොත් ඒ වලින් ආරක්ෂා වෙනවා ඉතින් ඔන්න වාට තේරෙන්නේ නැති කියලා හිතනවා අනිවාර්යෙන්ම මේක දාගෙන තියාගන්න නැත්නම් ඔයාගේ ඩේටා අපරාධේ හරිද අප්ඩේට් කරන්න ඕන වෙලාවට අප්ඩේට් කරලා ඩිසේබල් කරගන්න හරිද ගොඩක් කට්ටියන් මගින් ගොඩ කට්ටිය WhatsApp message දාලා කිව්ව දෙයක් තමයි වීඩියෝ එකක් ගේන්න කියලා මෙන්න මෙහෙම එක. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන් යන්න. හරිද? මොන හරි ප්‍රශ්නයක් ආව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා. ඉතින් මොන හරි වගේ තාක්ෂණික පැත්තේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් WhatsApp message එකක් හෝ කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් විදිහට මට මගෙන් උපරිම ඔයාට මම දන්න උපරිමවාල්ට මම කියල දෙන්න ඉතින් එහෙනම් මගේ චැනල්ට සස්ක්‍රයිබ් කරන්න චැනල් එක තා වීඩියෝස් ගොඩාරියක් තියෙනවා ඉතින් ඒනම් අදට ගිහිල්ලෙන්න ඔක්කොඩම වීඩියක බැලුවට ඔක්කොඩම ටැංකියෝ